හායි යාළුවනේ ඔයාලට good morning. අද මම පැණියාප්ප හදන්න හදන්නේ. මම දැන් මේ මුට්ටියට දාගෙන තිනවා කැකුළු හාල් පිටි කෝප්පයක්. හැබැයි මම අරගත්තේ අර ඉන්දියාප්ප පිටි වලින්. එහෙම ගත්තත් ඉතින් කමක් නැහැ. ඊට පස්සේ මම තාච්චියේ ලිපේ තියාගත්ත පැණි එක හදන්න. ඒකට මම රතු සීනි කෝප්ප භාගයක් දාලා තිනවා. ඒකට එනසල් ඇට කීපයකුත් දාලා තිනවා. මොකද එතකොට රස වැඩි වෙන හින්දා. රතු සීනි ගන්නේ පාට ගන්න ඕනේ හින්දා ගොඩක්. එහෙනම් බලමු අපි. මේ යාළුවනේ පැණි එක හැදෙන ගමන් තියෙන්නේ මේ පැණි එක ගොඩක් අලු කරගන්නත් හොඳ නැහැ. මොකද අර එතකොට තිත්ත රහ එනවනේ. ඒක නිසා ගානකට අපි උණු කරගන්න ඕනේ. මම දැන් පොල් කිරි ටික හදාගෙන තියෙන්නේ යාළුවනේ. මෙතන පොල් කිරි කෝප්ප එකක් වගේ තියෙනවා. මදි වුණොත් තව ටිකක් ගන්න හිතාගෙන ඉන්නේ. බලමු සමහරට ඇති වෙන්නත් ඉඩ තියෙනවා. අපි බලමුකෝ. මම යාළුවනේ දැන් මේකට ඊස්ට් චුට්ටක් දාගන්නවා. ඊට පස්සේ පැණි පොඩ දාගන්නවා. මම පැණි එකේ එනසල් ඇට ටික අයින් කරලා තියෙන්නේ. මොකද මට මේ රහ විතරයි ගන්න ඕනුනේ. ඊට පස්සේ මම පොල් කිරි පොඩ දාලා කලවම් කරගන්න තමයි හදන්නේ. මේ ගානට පදම වෙනකන් යාළුවේ අනා ගන්න ඕනේ. මම දැන් අනාගෙන තියෙන්නේ මේ වැක්කිරනකොට පේනවනේ පදම. දැන් මම මේක පැය භාගයක් විතර වහලා තියා ගන්නවා. පිපෙන්න දැන් ඊස්ට් එහෙම දාලානේ තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් වහලා තියාගන්න තමයි හදන්නේ. ඔන්න යාළුවනේ දැන් පිටි මිශ්‍රණය හොඳට පිපිලා තියෙන්නේ. මම පැය දෙකක් විතර තිබ්බා. පැය භාගයක් කිව්වට. එහෙනම් දැන් අදලා බලමු කොහොමද වෙන්නේ කියලා. යාළුවනේ මේ වෙලාවේදී තමයි අපි ලුණු පොඩ්ඩක් මිශ්‍ර කරගන්න ඕනේ. හොඳට පිපිලා දැන් තියෙන්නේ. මේ වෙලාවේදී පොඩ්ඩක් කාලා බලන්න පැණි රහ මදි වගේ නම් ආයෙ ඔයාලා සීනි ටිකක් දාගන්න. මට පැණි රහ මදි ගතියක් දැනෙන හින්දා මං ආයෙ සීනි පොඩ්ඩක් ඇඩ් කරගත්තා. මේ හැන්දෙන් එකක් තමයි මම දාන්නේ. අද මං අනේ තනියම මේ වීඩියෝ කරන්නේ මල්ලිත් නැහැ. ඒකෙන් ඉඳලා මට අර දාන ගමන් වීඩියෝ එක පෙන්නන්නත් බෑ. මේ පොල් කටු හැන්දෙන් එකක් තමයි මම දාන්නේ. අර වාටිය නැතුව තමයි මං ගෙඩියාප්පේ වගේ තමයි හදාගන්නේ. මෙන්න දැන් මම පැණියාප්ප හදලා ඉවරයි. මට පුළුවන් විදිහට මං ඉතින් හැදුවා. මම මේ පළවෙනි වතාවට හැදුවේ ඉතින් මේ ගානට හදාගත්ත එක ගැන මට සතුටුයි. එහෙනම් යාළුවනේ අදට වීඩියෝ එක ඉවර කරන්නම්. හොඳයි නම් කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න. එහෙනම් ඔයාලට බුදු සරණයි. ආදරේ පරිස්සමින් ඉන්න.